Hi guys, good morning. මම සහන් මම ඉන්නේ දෝහාවල ඉන්නේ. මම දැනට මේ වර්ක් කරනවා. මේ තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මම අද අලුත් breakfast healthy breakfast එකක් හදන්න යන්නේ. මට කන්න වෙන වැඩේ පටන් ගන්න. එකට ඉස්සල්ලාම ඕන කෙහිල් ගෙඩි දෙකක්, බිත්තර දෙකක්, ඕට්ස් ටිකක්, සිනමන් පවුඩර් ටිකක්, හනි ටිකක්. හරි අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද හදාගන්නේ කියලා. ඕකේ අපේ ෆස්ට් ස්ටෙප් එක තමයි බනානා දෙක අරගෙන පොඩි කරගමු. අපි එකට ෆෝක් එකක් යූස් කරමු. මේක හොඳට පොඩි කරගන්න. ඇත්තට මම මේක හදන්නේ මේ ෆස්ට් ටයිම් හදන්නේ. බලමු හදලා කොහොම වෙයිද කියලා. ඊළඟට අපි බිත්තර දෙක අරගෙන පොඩි බෝල් එකකට දාලා බීට් කරගන්නවා පොඩ්ඩක්. හොඳට බීට් වෙනවා. ඔයාලට පේනවා. හරි ඒකත් හරි පැත්තකින් තියෙනවා. පෑන් එක ගත්තා. හරි ගයිස් දැන් අපි මේ ඉස්සෙල්ලා මේ පොඩි කරගත්ත බනානා ටික මේ බීට් කරගත්ත එකකට අපි දැන් ඇඩ් කරගන්නවා. ඒක අපි හොඳට දැන් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකටම අපි මේ ඕට්ස් ටික දාගන්නවා. සාමාන්‍යයෙන් ඕට්ස් මේස හැඳි දෙකක් විතර දාගන්න. එකත් හොඳට මික්ස් කරගන්න. මම මේ පෑන් එක දැන් ලිපේ තියලා තියෙන එක දැන් රත් වෙලා ඇති. දාලා බලමු. ගත්තා මික්ස් කරගත්තා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි දැන් පෑන් එක රත් වෙලා තියෙනවා. ස්ප්‍රෙඩ් කරගමු නැත්තම් දියල්ලන්න බලයි. ඕකේ. අපි දැන් මේ මික්ස් එක දාලා බලමු. අපි විනාඩි 5ක් විතර පීනකින් වහගමු. බලමු විනාඩි 5කින් විතර කොහොමද වෙන්නේ කියලා. ගයිස් මේ සුවඳයි මේක අත්තරම. මම මේ බලාපොරොත්තු වෙන්නේ මේ සුවඳක් මොකද දෙයි කියලා. සුවඳ ඇත්තරම. තාම මේ මදි තව විනාඩි 3ක් විතර අපි තියලා මේක අනිත් පැත්ත හරවමු. අපි දැන් බලමු පොඩ්ඩක් අනිත් පැත්ත හරව ගන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලෝ ෂිෆ්ට් මේකේ අපි අර ඉස්සෙල්ලාම දව පැත්ත පොඩ්ඩක් කහ වෙලා තියෙන්නේ. ගණන් ගන්න එපා. බලමු ඉතින් ටික හරියට දාගන්න ඕනද කියලා. සෝදයි මාරම සුවඳක් එනවා. අර මේ පෑන් කේක් හදනවා කියන තමයි. අර මේ බනානා ෆ්ලේවර් එකත් එක්ක අර මේ බේක් වෙලා තියෙන්නේ මේ වගේ අර හොඳ මේ ප්‍රසන්න සුවඳක් එනවා. දාගමු අපේ ප්ලේට් එකට. මේ තියෙන ප්ලේට් එක මම ඇස්ති කරගත්තා. ඕකේ කොච්චරයි වැඩි. එක්සෝස් ෆෑන් එක ඔෆ් කරගත්තා. සද්ද වැඩි. සිනමන් පවුඩර් ටිකක් දාලා බලමු කොහොමද කියලා. අපි පොඩ්ඩක් මේ කරගත්තා. ඒක හරි. තියෙන්නේ ෆයිනල් ස්ටෙප් එක. එච්චරයි වැඩේ. කාලා බලමු.
මේ තියෙන්නේ පොඩ්ඩක් කර වෙලා ගණන් ගන්න එපා. පළවෙනි පාරටනේ හැදුවේ. අනිත් පැත්ත නම් ෂේප් අනිත් පැත්ත හොඳයි මේ. අනිත් පැත්ත තියෙන හොඳට. පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා. හරි මම දැන් ටෙස්ට් කරන්න යන්නේ. ප්‍රශ්නේ පියවා සුපිරි ආපහු හදනවා මේ කන්නාට මං හිතුවේ නෑ කියන්නේ මම මේ පළවෙනි පාරට තමයි මේ වගේ Facebook එකකින් බලලා මේ රෙසිපි එකක් හැදුවේ සුපිරි ඊමටම ආවා ඈ ඉතින් එන්න ඔබ දවසක් පරිස්සමෙන් ඉන්න